කියන්නම් මේක තානන්දයක් නෙමෙයි. මේක බිස්නස් පර්පස් එකට හදන එකක්. මොකද්ද පර්පස් එක? දැන් ඔයාලා දන්නවා සාමාන්‍ය ගෙවෙන නැති දෙයක් තමයි හાર્ඩ්නස් එක වැඩි මේකේ 9 කියන්නේ. විශේෂයෙන්ම ඔය වොච් වල එහෙම නැත්නම් විශේෂයෙන්ම ගෙවෙන මැකැනික් එක පාර්ට්ස් වල කියන්නේ හැම වෙලෙම ගෙවෙන තැන් වලට මේ වගේ සින්තටික් තමයි ආදේශ කරන්නේ. ඇයි? ලේසියෙන් ගෙවෙන්නේ නැති නිසා. ඊට අමතරව හයි එන්ඩ් එකේ ජුවලරිස් වලට දැන් ඔයා හිතන්නකෝ පාදුක්කේ තියෙනවා BOI approval ෆැක්ටරියක්. එතන පිටරටින් සින්තටික් බාර් ගෙනල්ලා බටන් වගේක් හදනවා. ලංකාවේ ඉන්න වලට නෙමෙයි. මේ බටන් එක මොකද්ද? ඇඳුම් වලට, ක්ලොත් වලට, වෙඩින් සාරීස් වලට මේක අල්ලනවා. දැන් ඔයාලා අපි ලංකාවේ නම් වෙඩින් සාරීස් වලට ඔයාලා දන්නවා ජීක් නැත්නම් සීක්වෙන්ස් වගේ තමයි චයිනා වලින් ඉඳලා අල්ලන්නේ. හැබැයි සල්ලි තියෙන කෙනාට දියමන්ති වලින් අල්ලන්න පුළුවන්. එතනින් මෙහා සල්ලි තව තියෙන කෙනෙකුට ඇමazon එකේ ලොක්කට වගේ ඒත් පුළුවන් අවුරන්නේ නැහැ දියමන්ති නේ වෙඩින් එකේ තමුන්ගේ වයිෆ්ට නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ්ට අදාළ සාරීර වෙඩින් සාරීට මෙයා කරන්න. හැබැයි එතනින් පල්ලෙහා තව පල්ලෙහාට යනකොට ඒ කියන්නේ ලෙවල් එක තමුන්ගේ තියෙන කැපැසිටි එක ඊට වැඩිය පල්ලෙහාට යනකොට අන්න පුළුවන් සින්තටික් සෆාය දාන්න නේ. ඇයි? සින්තටික් සෆාය දැම්මත් ඔයාලා දන්නවා බ්‍රිලියන්ස් එක වැඩි. බ්‍රිලියන්ස් එක වැඩි සාමාන්‍ය ජීක් සීක්වෙන්ස් වලට වැඩිය ක්වොලිටියක් ලස්සනක් තියෙනවා. ඒතර සින්තටික් සෆාය වුණත් ගණන්. මේවා නිකන් හම්බෙන්නේ නැහැ. මේවා ලැබ් ග්‍රෝත් වුණාට මේවටත් යම් කිසි වටිනාකමක් තියෙනවා. ඒතර මේ වටිනාකම තියෙන නිසා මේවට ලොකු මුදලක් යට කරන්න ඕනේ සින්තටික් වුණාට. ඉතින් ඔයාලා අපිට අර වගේ දැම්මට ඒ ලෙවල් එකේ ඉන්න කෙනෙකුට අනිවාර්යයෙන්ම මේක අවශ්‍ය වෙනවා. එසම් මේක තහනම් දෙයක් නෙමෙයි. Ceylon Gemological Institute.